පන්සිල් රකින්න එක කොච්චර හොඳද? අනිත් අයට ඕපාදූප කියන්නේ නැති එක කොච්චර හොඳද? කට පරිස්සම් කරගෙන ඉන්න එක කොච්චර හොඳද? කරුණාවෙන් ඉන්න නැත්තම් කොච්චර හොඳද? මෛත්‍රිය පුරුදු කරන්නේ නැත්තම් කොච්චර හොඳද? පව් කරන්නේ නැතුව ඉන්නවා නම් කොච්චර හොඳද? අනේ හැමදාම එක බණක් හරි අහනවා නම් කොච්චර හොඳද? අනිත් අයට සමාව දෙනවා නම් කොච්චර හොඳද? තමන්ගෙන් අඩුපාඩුවක් වුණා කියලා දැනගත්තොත් සමාව ගන්නවා නම් කොච්චර හොඳද? එතකොට ඔය වගේ ත්‍රිවිධ සුචරිතයට එනකොට පන්සිල් රකින්න කෙනෙක් බවට පත් වෙනකොට අන්න බාහිර නිමිත්තක් මුල් කරගෙන අපිට පාපේ එන්නේ නැතුව යනවා. දැන් එහෙම හිටියත් සමහර වෙලාවට පව් සිද්ධ වෙනවා. අහම්බෙන් නමුත් පාපයක් වුණොත් ඒ පාපේ මුල් කරගෙන සතර අපායට යන්නේ නැති වෙන්න නම් ශාසනයේ පිහිට රැක ගන්න නම් තමන්ගේ හිත පළල් කරගන්න ඕන. හිත පළල් කරන්නේ කොහොමද? සාධාරණ අසාධාරණ හොයන්න එපා. ධර්මයේ නිතර අහලා සංසාර චක්‍රේ තේරුම් ගන්න. ඊළඟට කය රකින්න කාය භාවනාව. සිත රකින්න චිත්ත භාවනාව. ඒ වගේම ජීවිතය අවබෝධ කරගන්නා වූ ප්‍රඥා භාවනාව. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා විදියට හිත අප්‍රමාණව වඩන හොඳ හිතක් ඇති කරගත්තොත් නිතර ධර්මයේ ඇහුවොත් හිත පළල් වෙනවා. හිත පළල් වෙච්ච කෙනෙක්ගෙන් වැරද්දක් වුණොත් ඒ පාපයෙන් එයා සතර අපායට ඇදගෙන යන්නේ. පැහැදිලිද? ඒ නිසා හිත පළල් වෙනවා නම් කොච්චර හොඳද?